රුධිරයේ ග්ලූකෝස් මට්ටම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම ඔයාලගේ ශරීරයේ තියෙන සමතුලිතතාවය. ග්ලූකෝස් කියන්නේ අපේ ප්‍රධාන ශක්ති සැපයුම. මේ ග්ලූකෝස් රුධිරය මගින් තමයි ප්‍රවාහනය කරන්නේ. ඒ කියන්නේ අපි ගන්න ආහාරයෙන් අවශෝෂණය කරන ග්ලූකෝස් ශරීර පුරා බෙදා හරින්නේ රුධිරයේ. හයිපර්ග්ලයිසීමියා එහෙමත් නැත්නම් රුධිරයේ අධිසාන්ද්‍රණයකින් ග්ලූකෝස් තිබීම හොඳ නැහැ. ඒ කියන්නේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය යාමනය කරන්න ඔබේ සිරුරට බැහැ කියන එකයි. එහෙම නැත්නම් දියවැඩියාව. තවත් විස්තර කරලා කිව්වොත් දෙවන වර්ගයේ දියවැඩියාව. මේ වගේ තත්ත්වයක් දිගින් දිගටම මාස ගණනාවක් හෝ අවුරුදු කිහිපයක් තිබුණොත් ඔයාලගේ ශරීරයේ තියෙන සමහර අවයව වලට හානි වෙන්න පුළුවන්. වකුගඩු, රුධිර නාල, ස්නායු සහ ඇස් වලට. දියවැඩියාවේදී රුධිර ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යාම හෝ පහළ යාම හේතු ගණනාවක් නිසා වෙන්න පුළුවන්. හයිපර්ග්ලයිසීමියාවට කරන ප්‍රතිකාර පමණට වඩා වැඩි වුණොත් හයිපෝග්ලයිසීමියා ඒ කියන්නේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වීම වෙන්න පුළුවන්. දියවැඩියාවට ගන්න ඖෂධ කලට වේලාවට නොගත්තොත් රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය ඉහළ යන්න පුළුවන්. ශරීරයේ ව්‍යායාම අඩුකම නිසා රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය ඉහළ යන්න පුළුවන්. ඒ වගේම සමහර රෝගාබාධ, විචලනය, අධික ලෙස ආහාර ගැනීම, ප්‍රධාන ආහාර වේල් අතරට අධික ලෙස ස්නැක් වර්ග ගැනීම සහ සමහර ඖෂධ වර්ග නිසා රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වෙන්න පුළුවන්. අපේ ශරීරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වීගෙන යනවා කියන එක දැනගන්න එක අපිට හරිම වැදගත්. අපි අපේ ශරීරය ගැන හොඳ අවධානයකින් ඉන්න ඕන. මෙන්න මේ වගේ වෙනස්කම් ඔබේ ශරීරයේ ඇති වෙනවා නම් ඔබත් දියවැඩියා අවදානමක් ඇති පුද්ගලයෙකු විය හැකියි. ඒවා තමයි නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම. ඒ කියන්නේ දවසට මුත්‍රා පිට වෙන වාර ගණන හදිසියෙම වැඩි වීම. ඇස් බොඳ වී පෙනීම. මානසික ඒකාග්‍රතාවය බිඳී යාම. මුව වියලීම. ලිංගික බෙලහීනතාවය. රෝග වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ යාම. තුවාල සුව නොවීම. ආමාශයගත ප්‍රශ්න. එක දිගට පවතින විදාබර ගතිය සහ අධික තෙහෙට්ටුව. පිපාසය වැඩි වීම. හම වියලීම. නිතර බඩගිනි වීම. ශරීරයේ බර හදිසියේ වෙනස් වීම. ස්නායු ගැටලු, ඒ කියන්නේ අත් කකුල් වල හිරි ගතිය. මෙන්න මේ වගේ දේවල් ඔබට හදිසියේ අත්දකින්නට සිදු වී ඇතනම්, ඒ කියන්නේ වෙනදාට වඩා වෙනස්කමක් තිබේ නම්, ඒ කියන්නේ ඔබේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය ඉහළ ගිහින් වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි වහාම වෛද්‍යවරයෙක් හමු වෙන එක. එසේනම් තවත් අලුත් වීඩියෝවකින් නැවත හමු වනතුරු ඔබට සුබ දවසක්. මෙවැනි වටිනා දේවල් දිනපතා දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.